සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක පාකිස්තාන කණ්ඩායම අතර තීරණාත්මක අවසන් හා තුන්වෙනි 2020 තරගයේ ඊයේ පැවැත්වුණේ රංගිර දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ. තරගයේ කාසියාවාසයේ ජයග්‍රහණ ලැබේ පාකිස්තාන කණ්ඩායමේ නායක සල්මන් අලි ආගා. ඔහු තීරණය කර ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දෙන්න. වර්ෂාව හේතුවෙන් ප්‍රමාද වී ආරම්භ කරපු තරගයේ පැවැත්වුණේ පන්දු වාර 12 තරගයක් ලෙසයි. ඒ අනුව ආරම්භක පිතිකරුණු ලෙස පැමිණි පැතුම් නිසංග සමග කමිල් මිසාරයි. සුහාස ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු සුන් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා පැතුම් නිසංග දේවගේ ලකුණු නොලබා. නමුත් එසේ වෙන්නේ නැහැ කියලා පෙන්නපු කමිල් මිසාර දෙවන්ත 6 පහරක් සහ 4 පහර 3 සමගින් පන්දු 8කදී වේගවත් ලකුණු 20ක් රැස් කරා. කුසල් මෙන්ඩිස් ලකුණු 30ක සහ ධනනිල් සිල්වා ලකුණු 22ක් රැස් කරා. අවසන් පන්දුවර කිහිපයේ ගිනි කෙලි පෙන්නපු දසුන් සානක පන්දු 9කදී ලකුණු 34ක් ලබා ගත්තේ යෝධ 6 පාර 5ක සමගින්. දසුන්ට අනගී සහායක් ලබා දුන් ජනිත් ලේනගේ පන්දු 8කදී ලකුණු 22ක් ලබා ගත්තේ 6 පාරක් සහ 4 පාර 4ක් සමගින්. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවර 12 අවසානයේ කඩුළු 6ක් දැවී ලකුණු 160ක් ලබාගෙන පාකිස්තානයට දැවන්ත ඉලක්කයක් ලබා දුන්නා. ලකුණු 161ක ජයග්‍රහණ ඉලක්කයක් හඹා ගිය පාකිස්තානයේ අනුකම්පා විරුද්ධව පහර දුන්නේ අපගේ ජයග්‍රහණ සීනි තුන් කරමින්. ශ්‍රී ලංකා කණ්ඩායම ලබා දුන් ඉලක්කය ප්‍රබල වුණාට අපේ හිතේ තිබුණේ මේ තරගයේ පරාජය වෙනවා කියලා. මොකද ඒ තරමට දැන් අපගේ ක්‍රිකට් ඈත් වෙලා. හැබැයි තියුණු තරගයකින් පසුව පාකිස්තාන කණ්ඩායමට ලබා ගැනීමට හැකි වුණේ නිමිති පන්දුවර 12 අවසානයේ කඩළු 8ක් දැවි ලකුණු 146ක් පමණයි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 14කින් ජයගත්තා. මේ තරගයේ විශේෂ සිදුවීමක් සිදු වුණා. ඒ අතරේ නායකයන් දෙපළගේ පිටිහරඹේ දෙස බලන් හිටපු අපට සිහි වුණේ ඉන්දියා කණ්ඩායමේ හිටපු ප්‍රබල ක්‍රීඩකයෙක් වන යුවරාජ්. ඒ ඔහුගේ වාර්තාවක් වන පන්දු 12කදී වේගවත්ම අර්ධ શතකයේ බිඳහෙළේද කියලා සහ පන්දුවර තුල 6 පාර 6ක් එල්ල කර තිබෙන වාර්තාව සම වේද කියලා. හැබැයි ඒ දෙකම දසුන් සානක සහ සල්මන් අලි ආගාගෙන් නූලින් මිස් වුණා. සල්මන් අලි ආගා කියන්නේ එසේ මෙසේ බඩුවක් නෙමෙයි කියලා අපි දැක්කා. මේ තරගයේදී වනිදු හසරංග කඩළු 150 සීමාවට පැමිණෙන්නේ තරඟ 92කදී. රසිඩ් ඛාන් සමග සමහිමුණු. තරඟ 3කින් සමන්විත 2020 තරඟ මාලාව එකට එකක් ලෙස සම තත්ත්වයෙන් අවසන් වෙනවා. මම දන්නවා ශ්‍රී ලංකාවේ heart attack වැඩි ක්‍රිකට් නිසා ආයෙත් තරඟකින් හම්බෙමු ගිහිල්ලා එන්න.